මාතලේ ප්‍රදේශය කියන්නේ අපේ රටේ ලස්සන ස්ථාන ගොඩක් තියෙන ප්‍රදේශයක්. මාතලේ නගරයේ ඉඳලා කිලෝමීටර් 21ක් දුරින් තියෙන හුළංගල පුංචි ලෝකාන්තය බලන්න තමයි අද අපි මේ යන්නේ. මේ ස්ථානයට මාතලේ පැත්තෙන්, කුරුණෑගල පැත්තෙන්, ඒ වගේම දඹුල්ල පැත්තෙන් ඔයාලට ළඟා වෙන්න පුළුවන්. මේ කොයි පැත්තෙන් ආවත් ඔයාලා අන්තිමටම සැලගම පාර හරහා තමයි මේ ස්ථානයට ළඟා වෙන්න ඕනේ. මේ සැලගම පාරෙද්දි මෙන්න මේ වගේ ස්ථානයක් හම්බෙනවා. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා සැලගම වතුයාය කියලා. මෙතන ඉඳන් ඔයාලට ෆ්‍රී විල් එක අරන් යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා වාහනවල යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, උඩට යන්න පුළුවන්. නමුත් ලොකු බස් එකක්, ලොකු ලොරියක් වගේ මේ පාරේ යන්න බෑ. මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් වගේ ගියාම ඔයාලට මේ හුළංගල ඇතුළු වීමේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. එතන ඔයාලගේ වාහන දාලා වතුරෙන් පුළුවන් යන්න පුළුවන්. ඒ වගේම වොෂ්රූම් එහෙමත් තියෙනවා. මෙතන ටිකට් කවුන්ටරෙන් ලොකු එක්කෙන්ට රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා කැම්පින් වලට යනවා නම් මට මතක විදිහට රුපියල් 5000ක ටිකට් එකක් ගන්න ඕනේ. අපි ආපු වාහන අපි මෙතන දාලා අපි අපේ ගමන පටන් ගත්තා. අපි දැන් මේ ඇතුළු වෙන්නේ ඇලකඩුව ප්ලාන්ටේෂන් ආයතනයේ යටතේ පාලනය වෙන සැලගම වතුයායට. මේ වතුයාය හරහා ගිහිල්ලා තමයි ඔයාලා මේ හුළංගලට ළඟා වෙන්න ඕනේ. මේ පාරේ ඔයාලට බයික් වලින් වගේම 4-wheel off-road වාහන වල යන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය වාහනවල මේ පාරේ යන්න ඉතාමත්ම අපහසුයි. ඔයාලා දැක්කහම පේනවා මේ පාර ඉතාමත්ම අබලන්, ඒ වගේම ගල් ගොඩක් ගැලවිච්ච පාරක් තියෙන්නේ. ඒ හින්දා සාමාන්‍ය වාහනයක නම් යන්න මෙපා කියලා තමයි මම නම් කියන්නේ. ඔයාලට කැමති නම් මෙන්න මේ පාර දිගේ දිගටම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මෙන්න මේ පෙන්නන ස්ථානයේ ෂෝට් කට් එකක් තියෙනවා යන්න. මම මේ කහ පාටින් මාක් කරලා තියෙන ඒ පාර. ඒ වගේම ඔයාලට Google Map එකෙත් මේ ෂෝට් කට් එක හොඳට බලා ගන්න පුළුවන්. මේ කොළ පාටින් පෙන්නලා තියෙන පාර ගැන මම වීඩියෝ එකේ අවසානයේට ඔයාලට කියන්නම්. අපි දැන් මේ කහ පාටින් පෙන්නලා තිබ්බ ෂෝට් කට් එක හරහා යන ගමන් ඉන්නේ. මේ පාර වැටලා තියෙන්නේ තේවත්ත මැදින්ම තමයි. මේ තියෙන්නේ අපි ෂෝට් කට් එකකින් ඇවිල්ලා ආයෙමත් ප්‍රධාන පාරට සම්බන්ධ වෙන ස්ථානය. මෙතන ඉඳලා ඔයාලට ටිකක් දුර ගියාම හුළංගලට ළඟා වෙන්න පුළුවන්. අපි දැන් ගමනාන්තරය ඉතාමත්ම ආසන්න වෙලා ඉන්නේ. මෙතන වතුර පුරව ගන්න ටැප් හදලා තියෙනවා. ඒ වගේම වැසිකිලි පහසුකමුත් තියෙනවා. ඒ හින්දා ඕනෑම කෙනෙක්ට බය නැතුව මේ ගමන එන්න පුළුවන්. ඔන්න දැන් අපි අපේ ගමනාන්තයට ළඟා වෙනවා. මේ තමයි හුළංගල පුංචි ලෝකාන්තය. කොහොමද මෙතන ලස්සන? වටපිටාව මාරම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ වෙලාවේ හොඳ සීතල හුළඟකුත් තියෙනවා. මේ ස්ථානේ හොඳට නඩත්තු කරනවා කියලා පේනවා බැලුවහම. ඒ වගේම හරිම පිරිසිදුයි. මේ කලින් දවස්වල ආපු කට්ටිය කූඩාරම් ගහන් ඉන්නවා තාම. මේ බයික් වලින් ආපු කට්ටියක් ඉන්නවා. ඒ වගේම වාහන වලින් ආපු කට්ටියක් මෙතන ඉන්නවා. මෙතන අපට යන්න පුළුවන් ඉහළම ස්ථානය තමයි මම දැන් මේ පෙන්වන කන්ද මුදුන. මේක එහා පැත්තේ කන්දකුත් තියෙනවා. ඒකට පාරක් නැහැ කියලා තමයි කට්ටිය කිව්වේ. යනවා නම් පාරක් අපි හදාගෙන යන්න ඕනේ. අපි දැන් මෙන්න මේ කන්ද මුදුනට යන්න තමයි යන්නේ. එතනටත් ගිහිල්ලාම බලමු මේ වටපිටාව කොහොමද පේන්නේ කියලා. මේ ඉතින් පොඩි කට්ටිය කන්ද නගින්න බයේ බඩ ගන්නවා. ඇත්තටම මේ හරිය පොඩ්ඩක් අර ලෙස්සන ගතියක් තියෙනවා. ඒ හින්දා ඔයාලා වැස්ස කාලයක වගේ යනවා නම් ටිකක් ලෙස්සයි කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි දැන් කන්ද උඩටම ඇවිල්ලා ඉන්නේ. මේ පෙන්නේ අර පහළ හුළංගල කියලා ලියලා තිබ්බ ස්ථානය. බලන්න මේ වටපිටාව කොච්චර ලස්සනද කියලා. ඔයාලා පවුලේ හැමෝටම මේ ගමන එන්න පුළුවන්. ඒ හින්දා මම ඔයාලට ආරාධනා කරනවා හැමෝම ඇවිල්ලා මේ ස්ථානේ ලස්සන බලා ගන්න කියලා. මම දැන් ඔයාලට අර කලින් කියපු මැප් එකේ පෙන්නපු කොළ පාට පාර ගැන පොඩ්ඩක් කියන්න. මේකත් මේ තේවත්ත හරහා වැටලා තියෙන අඩිපාරක්. ඔයාලට මේ අඩිපාර දිගේ ගිහිල්ලා බිසෝපෝන කියන ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. අපිත් මෙතනට ගිහිල්ලා මූණ අතපය හොදන් තමයි ආවේ. ඒ වගේම ටිකක් වතුර තියෙන කාලයක ආවොත් එහෙම මෙතන හොඳට නාන්නත් පුළුවන්. එහෙම නාලා ඉවර වෙලා කොළ පාට පාර දිගේම ඔයාලට ඇවිල්ලා ප්‍රධාන පාරට සම්බන්ධ වෙන්න පුළුවන්.
මේ පාරත් කලින් මං කියපු ෂෝට්කට් එක වගේම Google Maps එකේ හොඳට පෙන්නනවා. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ පාරෙත් ඔයාලට එන්න පුළුවන්. එහෙම ආවම ඉතින් මේ ස්ථානයේ බලන්න තියෙන ගොඩක් දේවල් ඔයාලා කවර් කරා වෙනවා. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ ගමන ඇවිල්ලා මේ අත්දැකීම ලබා ගන්න කියලා. මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දැනුමක් ගත්තා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න එන්න. හැමෝටම ගොඩක් ස්තුතියි.